ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් 2025 IPL තරඟාවලියේ 61 වන තරඟයේ ඊ දිනේදී නිමවට පත් වුණා. ඒ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර තරඟය. ඉතින් තරඟයේ කාසිය වශයෙන් දිනාගත්තේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම. ඉන්පසු ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පිටියට පිවිස පන්දු වාර 20 අවස්ථානයේදී කඩලු 7ක් දැවී ලකුණු 205ක් ලබා ගත්තා. ලකුණු ලබා ගැනීමේදී ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ මිචෙල් මාෂ් ලකුණු 65ක්, මාක්‍රම් ලකුණු 61ක්, පාන්ට් ලකුණු 7ක්, පූරන් ලකුණු 45ක්, ආයුෂ් බාදෝනි ලකුණු 3ක්, අබ්දුල් සමාද් ලකුණු 3ක්, තකුර් ලකුණු 4ක් සහ ආකාශ් දීප් ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් පන්දු යැවීමේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා ක්‍රීඩක ඒෂාන් මාලිංග කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිටියට පිවිසියේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 206ක් හඹා යාමේ අරමුණින් ඔවුන්ට මේ ඉලක්කය කරා හඹා යන්න හැකි වුණා. පන්දු වාර 18යි පන්දු 2ක් අවසානයේදී කඩලු 4ක් පමණක් දැවේ. ඉතින් ලකුණු ලබා ගැනීමේදී අතර්වා ටයිඩි ලකුණු 13ක්, අභිෂේක් ශර්මා ලකුණු 59ක්, ඉෂාන් කිෂන් ලකුණු 35ක්, ක්ලසින් ලකුණු 42ක්, ඇන්කිට් වෙර්මා ලකුණු 5ක්, රෙඩි ලකුණු 5ක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ලකුණු 32 සඳහා 4 පහරවල් 3ක්ද ඇතුළත් වුණා. ඉතින් මේ විදිහට ඊයේ දිනේ තරඟය ජයග්‍රහණය කරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම කඩලු 6කින්. ඉතින් මේ තරඟයේ නිමාවෙද්දී අපි දැන් බලමු 2025 IPL තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ අනුව පළමු ස්ථානයේ පස් වෙනා වෙනදා වගේම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පස් වෙන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 17යි. තුන්වන ස්ථානයේ පස් වෙනා පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 17යි. හතරවන ස්ථානයේ පස් වෙන මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ලබා ගනිමින් පස්වන ස්ථානයේ පස් වෙනා දිල්හි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 13ක් ලබා ගනිමින් හයවන ස්ථානයේ පස් වෙනා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් හත්වන ස්ථානයේ පස් වෙන්නේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10යි. අටවන ස්ථානයේ පස් වෙනා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 9ක් ලබා ගනිමින් නවවන ස්ථානයේ පස් වෙන්නේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6යි. දහවන ස්ථානයේ පස් වෙනා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ඉතින් 61 වෙනි තරඟයේ නිමාවෙද්දී මීළඟ තරඟය පැවැත්වෙන අද රාත්‍රී 7:30ට පමණ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.